You are welcome to back my YouTube channel. ඔන්න ඉතින් අදත් මම ඇවිල්ලා ඉන්නේ ඔයාලට අලුත් වාක්‍ය රටාවක් අරගෙන. ඔයාලගේ එදිනෙදා කතා බහට අත්‍යවශ්‍ය වන නැතුවම බැරි වාක්‍ය රටාවක්. එහෙමනම් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ අපගේ වාක්‍ය රටාවට. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ sea weather කියන කොටස. sea weather කියන කොටස. මොකක්ද මේ sea weather කියලා කියන්නේ? sea weather කියලා කියන්නේ ද කියලා බලන්න. ද කියලා බලන්න. එහෙම කිව්වහම ටිකක් නොහොරුයි වගේ නේද? අපි උදාහරණ තුලින්ම බලමුකෝ. මෙන්න මේ වාක්‍ය රටාව මොකක්ද කියලා. sea weather මම ඔයාලට කියනවා මෙහෙම. බලන්න දොර ලොක් කරලාද කියලා. බලන්න දොර ලොක් කරලාද කියලා. දැන් තේරුණා නේද ඔයාලට? ද කියලා බලන්න. ද කියලා බලන්න. එහෙමනම් මුලින් වෙන්නේ see weather කියන කොටස. ඉන් පසු වාක්‍යයේ ඉතිරි කොටස. සාමාන්‍ය විදිහටම තියන්න. දොර ලොක් කරලා. The door is locked. අපි මෙහෙම කියනවා නේද අපගේ එදිනෙදා කතා බහේදී. See whether the door is locked. See whether the door is locked. බලන්න දොර ලොක් කරලාද කියලා. එහෙමනම් අපි යමු අපගේ දෙවෙනි වාක්‍යයට. එහෙනම් කොහොමද කියන්නේ? බලන්න බෝතලේ වතුර තියෙනවද කියලා. බලන්න බෝතලේ වතුර තියෙනවද කියලා. See whether වතුර තියෙනවා. There is water in the bottle. In the bottle. බලන්න බෝතලේ වතුර තියෙනවද කියලා. See whether there is water in the bottle. එහෙමනම් අපි යමු අපගේ තුන්වෙනි උදාහරණයට. බලන්න ඔයාගේ ඩෙන්ටි කාඩ් එක අරගෙනද කියලා. බලන්න ඔයාගේ ඩෙන්ටි කාඩ් එක අරගෙනද කියලා. See whether see whether ඔයා අරගෙනද කියලා. See whether you have got. You මෙන්න මේ කොටස ඉගෙන ගන්න. You have got. See whether you have got. මොකක්ද? ඔයාගේ යෝ. මේක යුව කියලා උච්චාරණය කරන්න එපා. යෝ. See whether you have got your ID card. එහෙමනම් අපි යමු අපගේ සිව්වෙනි උදාහරණයට. බලන්න ඔහු එනවද කියලා. බලන්න ඔහු එනවද කියලා. See whether ඔහු නම් he මේ දැන් එනවද කියලා බලන්න කියන්නේ. දැන් එනවද කියලා. එහෙනම් දැන් එනවනම් අපි දන්නවා am ඉස්සා සමග ing නේ. යමෙකු යමක් මේ දැන් කරනවා am ඉස්සා සමග ing. See whether he is coming now. See whether he is coming now. එහෙමනම් අපි යමු අපගේ පස්වෙනි උදාහරණයට. අවසාන උදාහරණයට. See whether මුලින් see whether කොහොමද කියන්නේ? බලන්න ඔයාගේ සියලුම පිළිතුරු නිවැරදිද කියලා. බලන්න ඔයාගේ සියලුම පිළිතුරු නිවැරදිද කියලා. See whether all your answers your all answers නෙමෙයි. See whether all your answers දාන්නේ answers පිළිතුරු බහුවචනයනේ. එහෙනම් අපිට is දාන්න බෑ. අපි දාන්නේ පදය. correct. See whether all your answers are correct. මං හිතනවා මේ පාඩම ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම ඒ වගේම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube නාලිකාව subscribe කරන්න, share කරන්නත්
අමතක කරන්නත් එපා. අපි ඊළඟ පාඩමෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.